වෙලා. හැබැයි මේ ලෙඩ වලට කිසිදු විකල්පයක් නැහැ. මිනිස්සු කියන බඩේට වෛද්‍යවරුන්ට ටයිකෝඩ් දාලා නලාවක් දාලා ඔය ස්පිතාල ගාන 100ක් 200ක් යනවා. මේ ගමක් ගත්තත් මම හිතන්නේ 10ක් 15ක් පොඩි පොඩි ඩිස්පෙන්සර්ස් දාලා තියෙනව නේද? හැබැයි එයාලගෙන් අහන්න මේ දියවැඩියාව නිට්ටාවටම සුවපත් කරන බෙහෙතක් තියෙනවද? බෙහෙතක් අහන්න. කොලෙස්ටරෝල් නිට්ටාවටම සුවපත් කරන බෙහෙතක් තියෙනවද? වෙන මොනවද අහන්නේ? ඔය දෙක අහන්න. ආතරයිටිස් වලට බෙහෙතක් අහන්න. පුළුවන් නම් අහන්න. මම අභියෝග කළා කියනවා එහෙම බෙහෙතක් නැහැ කියලා. තියෙනවා. තියෙන්නේ ඒ මොහොතට වේදනාව හෝ ඒ රෝගී තත්ත්වය යටපත් කරන බෙහෙත් පවණයි. නේද? එහෙම නැත්නම් ඒ කට්ටිය ගාව දෙන ක්‍රමයක්. ඔළුවේ කැක්කමක් තිබුණොත් ඔළුව අයින් කරන, හදවතේ අමාරුවක් තිබුණොත් හදවත අයින් කරන, කකුලේ කැක්කමක් තිබුණොත් කකුල අයින් කරන. අර රෝම අධිරාජ්‍යයේ තිබුණු වෙදකමක් තියෙනවා අපේ හමු. ඔළුව අයින් කරපුවා හරියද ලෙඩ සනීපයිනේ. ඒක වෙනවා. උණ හැදලා ඉස්පිතාලේ යන මිනිස්සෙකුට ඉස්පිතාලෙන් එන්න වෙන්නේ තවත් රෝගී තත්ත්වයන් 10ක් විතර පුරවගෙන ඇඟේ. එක්කෝ ඇඟේ අවයවයක් නැහැ, කොණ්ඩේ මේ ඔළුවේ කෙස් ටික නැහැ, දත් ටික නැහැ, ඇඟ වැහැරලා ඇවිද ගන්න බෑ. එහෙම නෙමෙයිද? ඔබ බලන්න. රෝගී උණක් හැදලා යන ලෙඩාට අත්පත් වෙන ඉරණම ඔබම පරීක්ෂා කරලා බලන්න. ඒ නිසා කවුරු කෙනෙක් අභියෝගයක් ලක් කරන ওই දේවල් අභියෝගයක් ලක් කරන මම බය නැහැ කොහොමත්. මම කියන හැමදේම මතක තබා ගන්න. හරි. දැන් අපේ මිනිස්සු අපේ රටේ කියනවා අපි බටහිර වෛද්‍යවරු අපි ඉගෙනගෙන තියෙනවා අපිට සයිටම් එපා මහ ප්‍රශ්න ගොඩක් කියනවනේ. ඒ ප්‍රශ්න අතර මේ මම අහන්න ගිය ප්‍රශ්නේ අහන්න. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. 2016 2017 2015 ඔවුන්ට ප්‍රශ්න තුනක් සමාන ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්‍රශ්න දෙක තමයි බෝ නොවන රෝග වළක්වා ගන්නේ කෙසේද? ඒ කියන්නේ කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සීනි ආර්සස් අධික සෙම ඔස්ටියෝපොරොසිස් ගෑස්ට්‍රයිටිස් ආතරයිටිස් පිළිකා වකුගඩු තැලසීමියා බගන්දරා ඊට පස්සේ අල්සරේටිව් කොලයිටිස් ඊට පස්සේ හෙපටයිටිස් කියන රෝගී තත්ත්වයක් තද ඒකට අරගෙන තියෙනවා. ඊට පස්සේ සිරෝසිස් නන් කොලෙස්ටරෝසිස් මේකේ රෝගී තත්ත්වයන් 17ක් තවත් 13ක් එකට අන්තර්ගත කරලා දිනවා. ඒ රෝගී තත්ත්වයට කිසිදු විසඳුමක් නැහැ කියන කාරණාව මම නෙමෙයි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. බටහිර වෙදකමට කඩේ යන ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා බෝනවන රෝග කිසිවකට ඔවුන් තුළ විකල්ප නැහැ කියලා. හැබැයි මම තරයේ අභියෝග කරා ඔබ වහන්සේ අපි දැන් බලපු වීඩියෝ එකේ තව විනාඩි කිහිපයකින් අපේ හඳුනේ අභියෝගය තියෙනවා. ඒකද මම පැහැදිලිවම කියනවා ඕනම ලෙඩෙක් දෙන්න. මම කියන ව්‍යුහය තුළ මම හොඳ කරලා පෙන්නනවා. ඇයි ඒ? කවදාවත් ඔබෙන් මං අහන ප්‍රශ්නයක් නම් පිළිතුරු තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. එහෙනම් ලෙඩක් නම් බෙහෙත් තියෙන්න ඕන. මම ඔක 4 වසරේදී ලිව්වේ. හරි? මගේ ජයමාවතේ 4 වසරේ ලිව්ව වැකි 3න් එකක් ඕක. එක තමයි ප්‍රශ්නයක් නම් පිළිතුරු තිබිය යුතුයි. 2 වහින්නේ තෙමෙන්න නම් මම තෙමෙනවා. 3 අවසායක පරාජය වනතුරු පරාජය බාර නොගනිමි. මම තාම පරාජය වෙලා නැහැ මේ රට තුල. ඒ නිසා මම තාම සටන් කරනවා මගේ ජාතිය බේරගන්න. අමතක කරන්න එපා. හරි. මම ඊළඟ කාරණාවට ආපහු එන්නම්. ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒකට පිළිතුරු නැහැ. ඊළඟ කාරණාව. මොකද ඊළඟ කාරණාව? ආයුෂ වර්ධනය කර ගැනීමේ ප්‍රශ්නය. මිනිසුන්ට ආයුෂ එන්නේ අඩු වෙනවා. ඒකට විකල්පයක් නැහැ. නේද? එහෙනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශ්න 2යි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රශ්න 1යි. ප්‍රශ්න 3ටම විසඳුම් තියෙනවා කා තුලද? සිංහල අප තුල. සිංහල කියන වචනේ පාවිච්චි කරලා හිතරද නැති නේද? ඔයාලගේ හිතර දෙන්න විදියක් නැහැ. ඔයාලා මං එනකල් බලාගෙන නැත්තේ මගේ ජාතිය පිළිබඳ යම් කැක්කමක් ඔබේ හදවත තුල තිබුණ නිසා. නේද? සමතක තියාගන්න සිංහලේ වැසියන්ගේ නම සිංහල. මෙරට ලංකාව නෙමෙයි අපේ හාමුදුරනේ 1915 ගිවිසුම බොහොම ලස්සන හෙළිදරව් කරනවා. එකම තැනක විතරයි ලංකාව කියන නම පාවිච්චි වෙන්නේ. අන් සියලු තැන්හි පාවිච්චි වෙලා තියෙන්නේ මොකක් කියලාද? සිංහලේ රාජ්‍ය කියලා. ඒතර අපේ මිනිස්සු අර්ථයක් දෙන්න උත්සාහ කරනවා. අපි මේ ඉන්දියානුවන්ගෙන් ආපු ජාතියක්. නේද? අපි ඉන්දියාවෙන් ආවේ. ඇයි ඒ? විජය කියලා රජෙක් අපරට ආක්‍රමණය කරලා. නේද? එතකොට විජයගෙන් පස්සෙලු අපේ මිනිස්සු බිහි වුණේ කියලා කියනවා. එතකොට ඉන්ද්‍රකුරුළු ගුරුපිම්ම ඔඩිෂ තන්ත්‍රය ක්‍රියාඩිෂය ගෝරත්නය කුමාරෝෂධය කියන පොත් ටික ලියවෙන්නේ රාවණා සමයේදී.
වර්ග පූර්ණිකා ලියවෙන්නේ ඒ සමයේදීමයි. නේද? තව බොහෝ නිකන්තු තිබුණ අපේ රටේ ගිනිබත් කරපු ඒ සියලු දේ ලියවෙන්නේ ඒ කාලේ. ඒ කියන්නේ දැන් අවුරුදු 6000කට කලින්. එන අපේ රටේ මිනිස්සු ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවා. අපිට අධ්‍යාපනයක් තිබුණේ නැහැ කියලා පුන මේ රටේ ඉන්න ආචාර්ය මහාචාර්ය කියනවා. හැබැයි ඔබ අමතක කරන්න එපා අපි පුස්කොළ ලක්ෂ ගාණක් ලියපු જાතියක් අපිට අධ්‍යාපනයක් නොතිබුණා නම් අපි කොහොමද පුස්කොළ කරන්නේ? න්‍යෂ්ටික පිපිරීමකටවත් විනාශ නොවි බොහෝ කල් පවතින පුළුවන් එකම ග්‍රන්ථ ව්‍යුහය පුස්කොළ පොත් විතරයි. අන් සියල්ල විනාශ වෙනවා. මොනවද තියාගන්න? එහෙනම් අපිට අධ්‍යාපනයක් තිබුණේ නැද්ද? අධ්‍යාපනයක් තිබුණා. ඒ දා දේව අධ්‍යාපන නම් වූ විෂය